අපි දැන් පොඩ්ඩක් කතා කරමු මේ යෙලි කලාපීය වනාන්තරවල යටි වගාවේ තියෙන ගස්කොළන් ගැන පොඩ්ඩක්. අතන විශේෂයෙන් ගත්තොත් මේකෙදි දෙහි කුලයට අයත් ඒ කියන්නේ රුටේසියේ කියන කුලයට අයත් ගස්කොළන් තමයි මේ යටි වගාවේ පඳුරු ස්තරය අපිට වැඩිපුර බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ වගේ විශේෂ ලක්ෂණයක් තමයි බොහෝ විට කටු තියෙනවා. ඒ වගේම කොළයක් පොඩි කරලා බැලුවාම පැංගිරි සුවඳ කියන එක අපිට හොඳට දැනෙන්න පුළුවන්. ඉතින් එහෙම වර්ග කීපයක් අපිට මේ වනාන්තරයේ ස්වභාවිකව බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන මේ වගේ එක ගහක් යකිනාරං මේකේ හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා හොඳ උල් කටු තියෙනවා. ඒ වගේම කොළේ යටපැත්තේ තියෙනවා ග්‍රන්ථි. ඉඩි කළාම අපිට ඔය මේ දෙහි සුවඳ දැනෙන්නේ. ඒතකොට ඒක අපිට හොඳට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කොළයක් අදලා අරගෙන ඉරේලිය මෙහෙම එනවා නම් ඉරේලියට පසුපස හිටින විදිහට කොළයක් මෙහෙම අරගෙන මෙහෙම බැලුවාට පස්සේ මේකේ හොඳට චිප් පේන්න ගන්නවා. අන්න එහෙමනම් මේක බොහෝ දුරට දෙහි කුලයටයි තියෙන ගහ. ඉතින් එහෙම එකක් තමයි මේක මේ යකිනාරං. ඒත් එක්ක මෙතන තියෙනවා තුන්පත් කුරුඳු කියන පැලේ. ඒකත් දෙහි කුලයටයි තියෙන එකක්. ඊට පස්සේ අතන තියෙනවා මීගොන් කරපිංචා. ඒකත් දෙහි කුලයටයි තියෙවා. ඒ විදිහට නොයෙකුත් දෙහි කුලයට අයිති ගස්කොළන් මේකේ අපිට සෑහෙන්න බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ අංකෙන්ද තියෙනවා. ඊට පස්සේ වල් කරපිංචා තියෙනවා. ඊට පස්සේ බෝලපනා තියෙනවා. දොඩම් පනා තියෙනවා. ඔය හැම එකක්ම දෙහි කුලයට අයිති ගස්කොළන්. ඕක මේ වීලිකලාපීය වනාන්තරවල යටි වගාවේ අපිට නිතරම බලා ගන්න පුළුවන් කුලයක් තමයි මේ දෙහි කුලය. දැන් මේ තියෙන්නේ යකිනාරං කොළයක්. මේ තියෙන්නේ තුන්පත් කුරුඳු කුලයක්. තුන්පත් කුරුඳු කියන්න හේතුවම තමයි මේකේ පත්‍රිකා වලට බෙදිලා තියෙන්නේ. එතකොට අපි ගස්කොළන් අඳුරගනිද්දී පාවිච්චි කරන ගස්කොළන් අඳුරගන්න පාවිච්චි කරන එක ලක්ෂණයක් තමයි මේ කොළවල ස්වභාවය. එතකොට මේක සරල පත්‍රයක්. මේක ගත්තොත් සංයුක්ත පත්‍රයක්. මේ සංයුක්ත පත්‍රයේ පත්‍රිකා තුනකට බෙදිලා තියෙනවා. ওই වගේ ලක්ෂණ පාවිච්චි කරලා තමයි ගස්කොළන් වර්ග අඳුරගන්නේ. එතකොට තුන්පත් කුරුඳුයි යකිනාරණුයි වෙනස් වෙනවා ওই ලක්ෂණය අනුව. හැබැයි ඒ දෙකේ පොදු ලක්ෂණයක් තියෙනවා. මේක අර මම කලින් කියපු විදිහට යටිපැත්ත අවුවට අල්ලලා බැලුවොත් මේකේ පේන්න පටන් ගන්නවා චූටි තිත් වගේ ග්‍රන්ථි. එතකොට ඒ වගේ තමයි අර පැංගිරි සුවඳ එන දේවල් නිකුත් කරන්නේ.